මේ විදිහට තමයි ටෝච් එක එළියේ තියෙන්නේ. මේ ඇවිල්ලා හෙඩ් එක. හොඳ ලොකු එළියක් තියෙනවා. මේ තියෙන රවුම. ඒ උඩට වදිනකොට ඊට පස්සේ මේ ඩිම් එක. එතකොට ඩිම් වෙනවා. තුන්වෙනි ඔප්ෂන් එක දාපුවම මෙහෙම නිමි නිමිපත් වෙනවා. ඒ විදිහට තමයි මේක වැඩ කරන්නේ. හොඳ සුපිරි එළියක් තියෙනවා රැයට. ඔය පාර පේන වාහනයක් ගියා. සුපිරිම එළියක් තියෙනවා. ඒ විදිහට ඔප්ෂන් තුනක් තියෙනවා. හෙඩ් එකයි, ඩිම් එකයි, ඊට පස්සේ නිමි නිමිපත් වෙනවා. සාදරයෙන් පිළිගන්නවා ලංකා සේල් මාර්ට් YouTube channel එකට ඔයාලා හැමෝම අපිත් එක්කලා දිගටම එකතු වෙලා ඉන්න අයට ගොඩක් ස්තුතියි. අලුතෙන් එකතු වෙන අයටත් කියනවා channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න කියලා. ඔයාලා ගෙදරට උමනා කරන බඩු වර්ග දවසින් දවස අරන් එනවා. ඔයාලට ගැළපෙන දෙයක් තිබුණොත් ගන්න පුළුවන්. අපේ WhatsApp number එක තියෙනවා වීඩියෝ එකේ පහළ. අපේ WhatsApp number එකට පණිවිඩයක් දෙන්න. එතකොට ඔයාලා ගෙදරට එවන පිළිවෙල අපි කියන්නම්. උමනා කරන දෙයක් තියෙනවා නම් අපිත් එක්කලා එකතු වෙලා ගන්න දිගටම සම්බන්ධ වෙලා ඉන්න. මේ තියෙන්නේ ටෝච් එකක්. ඔයාලට මේක වත්තක් එහෙම තියෙනවා නම් ඇත්තටම ඉතින් වත්තකට එහෙම ගොඩක් වටින ටෝච් එකක්. ගොඩක් ඈත වදිනවා. ලොකු එළියක් තියෙනවා. ඔය වගා කරන පැතිවල එහෙම එයාලට එහෙම ගොඩක් වටිනවා මේ වගේ ටෝච් එකක්. මේකේ සයිස් එක ගොඩක් ලොකුයි. පැය 7ක් මේක charge කරන්න ඕනේ. ඊට අමතරව මේකේ ලොකු ලයිට් එක පැය 6ක් තියෙනවා. සාමාන්‍යයෙන් එළිය අඩු ලයිට් එකක් තියෙනවා. ලයිට් දෙකක් තියෙනවා. හෙඩ් එකයි ඩිම් එකයි. ඩිම් එක පැය 12ක් වගේ කාලයක් තියෙනවා. බැටරියත් සෑහෙන වෙලාවක් අල්ලලා හිටිනවා. ඔයාලා පැය 7ක් අනිවාර්යෙන් charge කරන්න. මේකේ charger එකක් තියෙනවා වෙනම. කේබල් එකයි ඒ ටික වෙනම තියෙනවා. මෙහෙම එල්ලගෙන යන්න මෙහෙම වෙනම ඔයාලට පටියක් එනවා. ඒක ටෝච් එකේ සෙට් කරගන්න පුළුවන්. සෙට් කරගත්තාම ඒක කරේ දාගෙන උනත් ටෝච් එක එල්ලගෙන යන්න පුළුවන්. මේ charger වෙනම එනවා මෙහෙම. මේක තමයි charger cable එක. ඒක මෙතෙන්ට සෙට් කරලා අර ෆෝන් එක charge කරනවා වගේ ඔයාලට මේ මෙතෙන්ට තමයි charger එක ගහන්න තියෙන්නේ. මෙතන මේ රබර් කෑල්ලකින් මේක වැහෙනවා. ඒ නිසා වතුර යන්නේ මුකුත් නැහැ. මේ විදිහට තමයි ටෝච් එකේ හැඩ එන්නේ. ටෝච් එක දිග තියෙනවා සෙන්ටිමීටර් 23ක්. මේ මූණත තියෙනවා සෙන්ටිමීටර් 12ක් මෙහෙම. මේ විදිහට අපිට අල්ලගන්න පුළුවන් විදිහට මේ විදිහට හොඳ හැන්ඩල් එකක් තියෙනවා. මෙතන තමයි ස්විච් එක තියෙන්නේ. මේ තමයි ස්විච් එක. රැට ලොකු එළියක් තියෙනවා මේ ටෝච් එකේ. මේ විදිහට තමයි ස්විච් එක ටක් ගාලා ලැබෙනවා. ওই විදිහට තමයි එළිය වැඩ කරන්නේ. පළවෙනි එක ඔබනකොට ওই විදිහට පත් වෙලා තියෙනවා. ආයෙ පාරක් ටච් කරුවොත් ඩිම් වෙනවා. එළිය අඩු වෙනවා. තව පාරක් ටච් කරොත් මේක අර එළිය ඔටෝමැටික් එළිය වැඩි වෙනවා අඩු වෙනවා. ඒ විදිහට තමයි සිස්ටම් එකක් තියෙන්නේ. ඒ විදිහට ඔප්ෂන් තුනක් තියෙනවා ටෝච් එකේ. එතන ස්විච් දෙකක් තියෙනවා. පළවෙනි ස්විච් එකයි දෙවෙනි ස්විච් එකයි. ඒ විදිහට පිටිපස්සටත් එකක් තියෙනවා. ඒක ඔබනකොට ඔය විදිහට ආයෙ පත් වෙනවා. ඊට පස්සේ එළිය අඩු වෙනවා. ආයෙ එළිය අඩු වැඩි වෙන විදිහට තමයි තියෙන්නේ. ඒ විදිහට තමයි ටෝච් එක එන්නේ. ගොඩක් ලොකු එළියක් තමයි තියෙන්නේ. එළිය හොඳ ඈතට වදිනවා. ලොකු මේ රවුම ලොකු නිසා ලොකු කියන්නේ ලොකු ප්‍රමාණයකට එළිය වදිනවා. හරි වටින ටෝච් එකක්. ඕනම තැනක අරන් යන්න උනත් පුළුවන්. මෙතන හැන්ඩල් එක තියෙන නිසා වැඩ කටයුතු කරන අයට රැයට එහෙම ඔය වතු වලට ඒ වගේ හරි ප්‍රයෝජනයි. ගෙදරකටත් හොඳයි ඒක. ඒ වගේ එකක්. හොඳ එළියක් තියෙනවා. ලොකු එළියක්. ඒ නිසා හරි වටිනවා. ඒ වගේ ටෝච් එකක් පාවිච්චි කරන එක. මේ විදිහට තමයි ටෝච් එක තියෙන්නේ. අරගෙන යන්න පුළුවන්. හැන්ඩල් එක තියෙන නිසා හරිම පහසුයි. මෙතන මේ ක්ලිප් දෙකක් තියෙනවා. ඒ ක්ලිප් දෙක මේ කට්ට දෙකට දාගත්තාම ඔයාලට මේ පටිය දාලා එල්ලගෙන උනත් යන්න පුළුවන් ටෝච් එක.
මේ මෙතෙන්ට සෙට් කරගන්න තියෙන්නේ මේක. මේ විදිහට ක්ලිප් එකක් තියෙන්නේ. මේක ක්ලිප් එක යට කරලා තද කරලා මෙහෙම දාන්න තියෙන්නේ මෙතෙන්ට. එතකොට ටෝච් එක අපිට එල්ලගෙන යන්න පුළුවන්. හේන් වලට යන අයට එහෙම හොඳයි. මූදු යන අයට හොඳයි. ඒ වගේ බෝට්ටු වල එහෙම අරන් යන්න හරි වටිනවා ඒක. මොකද ගොඩක් ලොකු එළියක් තියෙන නිසා ලොකු ප්‍රදේශයක් ඒකේ පේනවා. ඒ ක්ලිප් එක මෙහෙම ටිකක් තද කරලා දාන්න ඕනේ. ඒක ටිකක් තදයි. එතකොට මේ විදිහට ටෝච් එක එල්ලගෙන ගියාගේ මෙහෙම අපිට ওই විදිහට සයිඩ් එකට උනා මෙහෙම දාගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ අර හැන්ඩල් එකෙම මෙහෙම අල්ලගෙන යන්න අවශ්‍ය නැහැ. ඒ නිසා සේෆ්ටි අර ටෝච් එක වැටෙන්නේ මොකුත් නැහැ. අපිට එතකොට යන ගමන් අත් දෙකට වෙන මොන හරි අරන් යන්න පුළුවන්. ටෝච් එකම අරන් යන්නත් බැරි නිසා මේක මේ විදිහට අපිට අරගෙන යන්න පුළුවන්. ඒ පහසුකමක් තියෙනවා. ඔයාලට මේ ටෝච් එක මිලදී ගන්න පුළුවන්. හොඳ ප්‍රයෝජනවත් වෙන ටෝච් එකක් එක. ගෙදරකටත් වටිනවා. ඔයාලට වත්ත පිටියේ සත්තු වෙනවද කියලා එහෙම බලන්න උනත් පුළුවන්. ඒ නිසා මේ වගේ දෙයක් ඉතින් ගෙදරට අවශ්‍යයි. මේ විදිහට තමයි ටෝච් එක එළියේ තියෙන්නේ. මේ ඇවිල්ලා හෙඩ් එක හොඳ ලොකු එළියක් තියෙනවා. මේ තියෙන රවුම ඒ උඩට වදිනකොට ඊට පස්සේ මේ ඩිම් එක එතකොට ඩිම් වෙනවා. තුන්වෙනි ඔප්ෂන් එක දාපුවම මෙහෙම නිමිනිමිපත් වෙනවා. ඒ විදිහට තමයි මේක වැඩ කරන්නේ. හොඳ සුපිරි එළියක් තියෙනවා රැයට. ඔය පාර පේන වාහනයක් ගියා. සුපිරිම එළියක් තියෙනවා. ඒ විදිහට ඔප්ෂන් තුනක් තියෙනවා. හෙඩ් එකයි, ඩිම් එකයි, ඊට පස්සේ නිමිනිමිපත් වෙනවා. ඔයාලට මේ ටෝච් එක මිලදී ගන්න පුළුවන්. අපේ WhatsApp නම්බර එක තියෙන්නේ වීඩියෝ එකේ පහළ. WhatsApp නම්බර එකට පණිවිඩයක් දෙන්න. අපි ඔයාලා ගෙදරට එවන පිළිවෙල කියන්නම්. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මතක් කරනවා channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න කියලා. තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉදිරියටත් අපි හමු වෙමු. සුබ දවසක් ඔයාලට. බොහොම ස්තුතියි.